සල්ලි නැතුව කරන්න පුළුවන් පින්කම් ඕන තරම් තියෙනවා. අපේ පින්වතුන් ඔය ඉඩකඩ තියෙන වෙලාවක යන්නකො පින්වතුනි තමන්ගේ ගමේ පන්සලට ගිහිල්ලා පැයක් බෝමලුවතු ගන්නකො. දන්නවද මේ පින කොච්චර පින්වතුනි සසරට උපකාරයක්ද කියලා? නිවන් දකින්නම පින්වතුනි උපකාරයක් වෙන පිනක් තමයි බෝමලුවක් අමදිනවා කියන එක වතාවක්. මට කියන්නකො කීයක් වියදම් වෙනවද? පන්සලේ හාමුදුරුවෝ මොකෝ ටිකට් පොතක් යන ටිකට් කඩනවද? පැයකට මෙච්චරයි. අවස්වරුමෙන් කරගන්න නම් මෙච්චරයි බෝමලුවම දෙනීම කියනවනේ. කියලා තියෙන භාග්‍යතුන් වහන්සේ පින්වතුනි එක වතාවක් බෝමලු ඇමැද්දෝ තානිසංස 5ක් ලැබෙනවා. තමන්ගේ හිත පහදිනවා. ඒ කියන්නේ කෙලෙස් සම්පූර්ණයෙන්ම ඉවත් කරලා තමන්ට අරහත් ඵලෙ උදා කරනවා පින්වතුනි බෝමලුවක් ඇමැද්දෝ. අන්‍යයන්ගේ හිතත් පහදිනවා. දෙවියෝ සතුටු වෙනවා. ඒ කියන්නේ බෝමලුව අමදිනකොට දෙවියෝ සතුටු වෙනවා. දෙවියෝ ප්‍රීතියටපත් වෙනවා. ඒකට අපි හිතන් ඉන්නේ දිව්‍ය සතුට වෙන්නේ මොනව කරනවා කියලා. අපි හිතන්නේ නම් දිව්‍ය සතුට වෙන්නේ පූජා වට්ටි ගිහින් දුන්නා කියලා. ඒ වයින් සතුට වෙන්නේ පින්වතුනි දෙවියෝ නෙවෙයි ප්‍රේතයෝ. ওই ගන්ධය ආග්‍රහණය කරලා සතුට වෙන්නේ ප්‍රේත කොටස. දෙවියෝ සතුට වෙන්නේ ඌව කරාම නෙවෙයි. අනිත් එක පින්වතුනි මේ දෙවියන්ට මේ කාබයිඩ් ගහපු අඹ කන්න තරම් එහෙම ඉතින් අමාරුවක් නේ. ඊට වඩා හොඳ පළතුරු දිවි ලෝකවල තියෙනවා. ඒවායේ තියෙන ಗುಣ කිව්වතින් පිඟුතුනේ කෙනෙක් පිළිගන්නේ නැහැ. එච්චර ගුණවත් පළතුරු තියෙනවා. දෙවියෝ සතුටු වෙන්නේ ඕව කරාම නෙමෙයි මෙන්න දෙවියෝ සතුටු වෙන දේවල් බෝමලු ඇමැද්දම චෛත්‍යමලු ඇමැද්දම විහාරය ඇමැද්දම දිව්‍ය සතුටු වෙනවා. ඒවයි අරක්ගත දිව්‍ය සතුටු වෙනවා. අර එක හාමුදුරු නමක් දවසක් බෝමලු ඇමැද්ද කියලා ඒ දෙවියෝ මනුස්සෙස් මවාගෙන ඇවිල්ලා පිඟුතුනි මල් පුදලා තියෙනවා. පිඟුතුනි යන්න ජීවිතේ තමන් බෝමලුවක් කමදින්න චෛත්‍යමලුවක් කමදින්න විහාරේ කමදින්න ඒ තැන්වලින් අරක්ගත දිවුරු සතුටු වෙලා තමන්ගේ හිත්වල තියෙන බලාපොරොත්තු ප්‍රාර්ථනා පින්වතුනි ඉටු කරලා දෙනවා ඒ දෙවිවරු. උදව් කරනවා.